මේ බලන්න මේ එතන සාමාන්‍ය පරිදි වගා කරන ගම්මානයක්. මම ඉන්නේ දැන්ට කෑගල් දිස්ත්‍රික්කයේ අරණයි කොට්ටාසේ මේ බෑවල කියන ගමේ මං ජීවත් වෙන්නේ. මේ මේ ප්‍රදේශය සාමාන්‍ය තේ වගාවල් ඒ කියන්නේ ලොකු සාමාන්‍ය වාණිජමය වශයෙන් වගාවල් කරන්නේ නැති ප්‍රදේශයක්. බලන්නකො මේ සාමාන්‍ය සම්ප්‍රදායික විදිහට ගොවිතැන් කරගෙන මේ කුඹුර මේ හදපු එක මේකට වතුරට යට වුණා. පොඩි ජල ගැලුමකට යට වුණා වැසි වතුර වලට සාමාන්‍ය පයි සාමාන්‍ය වෙන ඉඳා වෙන විදිහට. නැත්නම් මේ අමුතු විදිහට යට වුන්නේ නැහැ. බලන්නකො මේ සාමාන්‍ය මේ ප්‍රදේශයේ වාණිජමය වශයෙන් වගා කරන්නේ කිසි දෙයක් කරන්නේ නැති සාමාන්‍ය මිනිස්සු සාමාන්‍ය කුලියක් කරගෙන තමන්ගේ ව්‍යාපාරයක් කරගෙන ඒ වගේම සාමාන්‍ය තමන්ට අවශ්‍ය රජයේ රැකියාවක් ඒ වගේ ප්‍රදේශයක් මේ වගේ මිනිස්සු ජීවත් වෙන ප්‍රදේශයක්. සාමාන්‍ය හානිය අඩුයි. හානියක් අත්‍යවශ්‍යම හානියක් නෑ. ඔය උතුරලා ගෙවල් කීපයක් යට වුණා. ඊට අමතරව කිසිම දෙයක් එහෙම සිද්ධ වෙන්නේ නෑ. ඒක පරිසරය විනාශ කරගෙන නෑ. මට මේ අත්දැකීමෙන් කියන්නේ ඒකයි මම මේ කියන්නේ මේ වගේ ප්‍රදේශ කියන දැන් අහලා ඔයලා අහන්න ඇති සාමාන්‍යයෙන් අර මීමුරේ කියන ගම්මානේ අහලා තියෙනවනේ. අපි දන්නවනේ අපේ ලංකාවේ මීමුරේ කියන ගම්මානේ. මම තාම යුස් එක්කට ඇහුවේ නැහැ තාම මීමුරේ කියන ගම්මානේ නායක් ගියා කියලා. මේකෙත් කඳු පල්ලම් හෙල් පල්ලම් මේ ගොඩක් තියෙනවනේ. මීමුරේ ප්‍රදේශය කියන්නේ උඩුදුම්බුර කියලා ගියා කියලා ඒ අවටෙන් ගිහිලා තියෙනවා. නමුත් මීමුරේ කියන ප්‍රදේශයේ කිසිම ආරංචියක් නැහැ. මීඩියා වලට දෙන්නේ නැතුවද දැනෙලා නැතුවද දන්නේ සාමාන්‍යයෙන් මම අහලා නැහැ. ඒක වෙන්නේ හේතුව මම හිතන විදිහට ඒ පරිසරයේ දැනට විනාශ වෙලා නැහැ. ඔව් ඒ පරිසරය දැනට විනාශ වෙලා නැහැ. විනාශ වෙලා කියන්නේ මේ වාණිජමය වශයෙන් මුදල් හම්බ කරන්න ගිහිල්ලා වෙමින් පවතින මම දැක්ක හොටෙල් එකක තුනක් එහෙම හදලා තියෙනවා. ඒ පැත්තට එහෙම වෙමින් තියෙනවා. නමුත් ඒවත් මේ ගරු ජනාධිපතිතුමාගාර මේ රජයේ වගේට උද්ගල මැදිහත් වෙලා ඒව ප්‍රමාණිකූලව වෙන්න ඕන විදිහට කරා නම් හරි. සමතුලිතතාවය පවතින විදිහට. මූලික සබාදහමට අනුව පිටින් යනවා නම් ඒක ඉතින් කරෙන්න බෑ. කරෙන්නේ නැහැ කොහොමද? එහෙම දැන් කීය 1 2 3 නේ. මගේ මතක හැටියට මගේ වයස කාල සීමාව අනුවට දැන් මට අවුරුදු 29ක් වෙනවා. මගේ සීමාව අනුව මම මේ ජීවත් වෙච්ච සීමාව අනුව මට මතක හිටියේ 96 පළවෙනි නාය. ඊට පස්සේ ආයේ 2016 ආයේ 2025. ඒක ළඟ වෙන්න පටන් ගන්නවා. නාය යෑම් ගම් වතුර මේ වගේ දේවල්. ඒ සබාදහමට ඕන විදිහට ශනිකව වෙනස් කරනවා. ඒ කියන්නේ ශනිකව අපි වෙනස් කරනවා ශනිකව එයත් වෙනස් කරගන්නවා. මේවා අවබෝධයෙන් මිනිස්සු හැසිරෙන්න ඕනේ. මේවා ඉස්කෝල වල පාසල් වල ඒ සියලු දේවල් වල උගන්වන්න ළමයිට පොඩි කාලේ. මේ කිසි දෙයක් නැහැ. කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මිනිස්සු ජීවත් වෙනවා රොබෝල වගේ. ඩේටා කවක රොබෝල ටිකක් වගේ ජීවත් වෙනවා. දෙයක් වෙනවා. ආයෙ මොනවා හරි දුවනවා. ආයෙ හදා ගන්නවා. ආයෙ මේ අවබෝධයෙන් ජීවත් වෙනවා. දැන්